Origin. හලෝ කොහොම කට්ටියට ඇත්තරගොත් එච්චර හොඳ විඩියක් වෙන දන්න කොහමරි කියන්න ඕනේ කලින් පැටියට බේත් කරන්න විඩික දාලා බේත් කළ අවබේ ඒ වීඩියක දාලා දවස් දෙකක් විතර පැටිය හොඳට හිටියා බෙහෙත් දුන්නට පස්සෙත් කොහොමරි නොහිතනලාග උදේ මම බෙහෙත් බෝලා ඇත්තරම වැඩ කරන තැන්ට ගිහිල්ලා හවස කෙනකොට රෑ වුණා ගෙදරවෙල බලනකොට හිතන්න බෙද්ද කියලා තිබ්බ සදා නැතිලා කොහමරි ඒත් එක්කම එදාම කොහමරි මල්ලි පරයිටි කරලා තියෙනවා ඊට පස්සේ මගේ හිටියා චොක්ලට් කුරුල්ලා මතක ඇති වීඩියෝස් වල ඉන්න එක්කෙනා කුඩු හිටිය මහම කුරුල්ලෙක් එයාත් කොහමරි වහලෙද්දී සතෙක් අරන් ගිහලා තියෙනවා මේ දවස් ටිකේ මාර විදිහටම අවුල් අද පරයි දෙන්නෙක් උඩ ගන්නන්නේ අද උදේ පාන්දර පරයි ටික උඩ දැම්මස් ගයිස් මෙයා මීට කලින් දාලා නැහැ උඩ මොනවා වෙයිද දන්නේ බලමු මම හිතන්නේ නැත්තයි ඉන්නේ නැත්තේ කියලා තව ඉන්න සුදු කුරුල්ලෙක් අපි ආවත් දාගමු ඒත් එක්කම අනිත් දෙන්නවත් දාගමු අපි වෙනද දාන්න දෙන්නවා උදේම දාන්නේ මේ අය කිරිල්ලි ඊළඟ පිටරට තමයි ඉන්නේ අද දැම්ම සත්තු 6 දෙනෙක් උඩ දැවලා දිනවා තරම දුකයි කියන්න පැටියෙක් හිටියනේ කැවුවනේ පැටිය නැති වෙනත් එක්ක මම ආඩ කිව්වනේ පැටිය නැති වුණා ඒත් එක්කම එතන ගුවත් මම දන්නේ මේ මෙයාගේ පේන්නේ නැති විතරට මේ මෙයාගේ කුරුල්ල තමයි අර චොක්ලට් එක නැති කියලා එයාලා හිටියේ ඒ දෙන්නයි පිටින් තා නැති වුණා කිව්වේ මේ බිත්තරේ එයා රකින්නේ නැහැ දැන් මොකද ඇත්තම කිව්වොත් කුරුල්ල නැතුව බිත්තර රකින්නේ නැහැ බිත්තර වෙන සීතල වෙලා බිත්තරේ අපි තියමු මෙයා බිත්තර රකින්නවා එයාට ඒ බිත්තරේ තියමු පැටව කඩයිද දන්නේ බිත්තරේ තිබ්බා පල්ලා එක්කෙනෙක් ඉන්නේ බිත්තර තාලේ ඉන්නේ ඒගොල්ලෝ තමයි ඉන්නේ දැනට ඔය තාත්තට තාම තමයි ඉන්නේ ඇත්තම කිව්වොත් දෙන්නෙක් ඉන්න උඩම පේනවද කියලා හිතා ගන්න බෑ ෆෝකස් වෙන්නේ නැත්තේ ෆෝකස් වෙන්නේ ගයිස් දෙන්න උඩ මිස්සිලා ඉන්නේ මිස්සිලා ඉන්නේ අනිත් කට්ටිය පාත කැරගෙන බලමු මෙතන තව සෙට් එකක් යනවා ලොකු විඩියක් නෙමෙයි සාමාන්‍ය පොඩි විඩියක් තමයි දැන් දාන්න ආවේ මේ ඇත්තටම දුකයි සතු දෙන්නෙක් වට නැති වුණා මාර මවුල් මේ ඒත් එක්ක නම් වීඩියෝ එකක් දාන්න හිතුනේ මේ සතු 70 ගත්තා කොහොමද මෙතන සතෙක් ඉන්නවා වගේ පේනවා බලමු මෙතන දෙන්නෙක් යනවා මේ පැත්තට මෙතන 3යි 4යි අනිත් 4 දෙනා යනවා මම දැක්ක තව එක්කෙනෙක් මෙතන වැදිලා ඉන්නවා වගේ මේ ඉන්න අනේ වැහිලි ඉන්නද කොහෙද කොහොමද බලමු ටයිමින් කොහොමද කියලා මෙතන ඉන්න 4 දෙනෙක් සාමාන්‍යයෙන් පැය දෙකමාර අතර ටයිමින් දෙන 4 දෙනෙක් ඉන්නවා ඒ කට්ටිය උඩ අතන දැන් වෙලාව ගයිස් වෙලාව බැලුවොත් එහෙම හරිනවා 6:44යි කොහොම ටයිමින් දෙයිද දන්නේ අර දෙන්න වලපෙන් දැම්මේ සුදු එක කෙනායි බැච් එක කෙනාවයි බලමු ඉස්සරහට තව වීඩියෝස් වගේක් ගේන්න තියෙනවා මේ ඔයාලට කියන්න ඕනේ දැන් ඉස්සෙල්ලා පාර වීඩියෝස් තමයි ගොඩක් ගෙනාවේ
ඊළඟට මාළු වීඩියෝස් ගේන්න ඉන්න මේ සෙටප් එකක් මෙතන තියෙනවා කියන්නේ මේක පුපුරලා තියෙන්නේ ඒත් වතුර ලීක් එකක් ගියා දැන් ඒක හරි ගිහිල්ලා මේ තව එකක් තියෙනවා මම ඔයාලට පෙන්නන්නම් සුපිරි සාමාන්‍ය මම ෆිෂ් ෆාම් එකක් වගේ පොඩියට පටන් ගත්තා බිස්නස් එකට තමයි පටන් ගත්තේ මෙතන ඉන්න යාවා ඉන්නවා යට තාම ලේඩි කෙනෙක් හම්බුන්නේ නැහැ يعني ෆීමේල් කෙනෙක් අතරගොත් මේ තියෙන වගේ චූටි ෆිෂ් ෆාම් එක සත්තු විමානය අපේ ගෙදර මේක තමයි පොඩි ෆිෂ් ෆාම් එක යාට කැමරා වීඩියෝ එකක් මොනවාට ගේන්න මේක ඉන්න බ්‍රීඩින් වලට ගත්ත ගප්පීස්ලා සෙට් එකක් මේක අයින් කරලා අපි අරකට දාගන්න ඕනේ මේ තියෙන අපේ සත්තු විමාන ලව්ස්ලා ඉන්නවා කුකුල්ලු ඉන්නවා සෑහෙන කොට සත්තු ඉන්නවා ඉස්සරහට හඳවන වීඩියෝස් ටිකක් කරමු මට ඇත්තටම අවුල් මේ වීඩියෝ එක දාන්න දුන්නත් අර මම ඔයාලට සෝෂල් මීඩියා වල කියන්නේ YouTube එකේ මම වීඩියෝ එකක් අප්ලෝඩ් කරා ෂෝට් වීඩියෝ එකක් මේ ඒක දාන්න ඕනේ සත්තු ටික වෙන්න දෙන්නෙක් නම් ඉන්නවා එතන පේනවද දන්නේ නැහැ ඔයාලට දෙන්නෙක් නම් ඉන්නවා එතන බලමු ඉස්සරහට වීඩියෝ ටිකක් ගේන්න අනිත් අය කොහෙද දන්නේ කැරගෙන හතර වටේම මේ ටයිම් මං දැන් එක දිගට මෙතන ඉන්න කියන්නේ දැන් මට ටැංකිය සෙටප් එක පොඩ්ඩක් හදන්න ඕන වෙනස් කරන්න ඕනේ අදත් වැඩට යන්න තියෙන නිසා උදේම වැඩේ වෙන එකයි මම ඔයාලට අප්ඩේට් එකක් දෙන්නම් තව ටිකකින් කොහොමද සතු ටික පේන්න ඉන්නවද කියලා දැන් නම් පේන්නේ නැහැ ඇත්තටම දෙන්නෙක් ඉන්න වෙන්නේ තුනයි පහක් ඉන්නවා අනිත් කට්ටිය නම් පේන්නේ නැහැ තාම අනිත් එක්කේනවා අපි බලමු ඉස්සරහට ඔයාලට වෙන්නන්න සතු ටික ඉන්නවා දෙන්නෙක් නම් පාත් වෙලා අනිත් හතර ඉන්න පේන්නේ මේ යන්නේ අනිත් හතර වෙනවා තුනයි අනිත් එක්කෙනෙක් කාය ගන්නවා ඉස්සර යනවා දැන් වෙලාව ඔයාලට කිව්වොත් 24යි මේ දින පාත් වෙලා අයිස්සේ සාමාන්‍ය මේ ගොඩක් දුරට මෙයාලා තනියෙන් දුණා ගොඩක් ඒත් එක්ක මං හිතන්නේ මේ එහා පැත්තේ තව පරයි සෙට් එකක් උඩ ගහලා තිබ්බා මේකෙන් දෙන්නෙකුත් වැදිලා හිටියා ඒ දෙන්න අයින් වෙලා ගිහිල්ලා සමහර විට බලමු පරයි වදින්න ඉඩ තියෙනවා වැදිනත් ඔයාලට කියන්නම් ඒත් මේ ඇත්තනකො මේ තුන් දෙනයි එක්කෙනෙක් වෙන් වෙනවා හිටපු ගමන් ආයෙත් ඒ දෙන්න එනවා මේ හිතා ගන්න බෑ මොකක් වෙනවද කියලා මම හිතන බය හිටියේ පරයි දෙන්න නැදුණා කියලා මේ හතර දෙනා හිටියා හය දෙනෙක් අද උඩ දැම්මා සවනේ මේ ෆස්ට් ටයිම් තමයි හය දෙනෙක් දැම්මේ මොකද මම හතරමයි එලවන්නේ අලුත් දෙන්නේ එක්කෙනෙක් අල්ලපු සතෙක් අනිත් එක්කෙනා මට ගෙනල් දුන්න සතෙක් බලමු සත්තු ටික මේ හරියන කුවත් මුදුනේ තමයි ඉන්නේ දැන් හරියට මුඩ තමයි තව ටිකකින් තව අප්ඩේට් එකක් ගේන්නම්ම උඩ ගියාකින් දෙන්නෙක් බැස්සා ගයිස් සවනේ මේ දෙන්න අඩිපුරලා ඉන්නවා තුන් දෙනෙක් ඉන්න එතන ඉන්නවා මේ එතන කිව්වොත් එක්කෙනෙක් අඩුයි හරි හැම ගමක ඉන්නව අන්න බලන්න ඔයාලට පේනවද දන්නේ මේ වගේ නරුම එක් කොහේ හරි ඉන්නව අනිවාර්යෙන් හරිද දැන් මම බලලා ටික ගහලා ටික වෙලාවක් බලන් හිටියා දැන් මගේ 6 දෙනෙක් ඉන්නකොට අරහෙන් 10ක් 12ක් උඩ ගිහිල්ලා අනිවාර්යෙන් මේ ළඟ කෙනෙක් ඉඳලා මම මේ පරවි ජෝඩුව ගෙනාවේ මේ බිත්තරක් දාලා ඉන්නේ ඒද කියලා මම දන්නේ ඒ වුණාට දැනට ඉන්නේ 3යි එතකොට එක්කෙනෙක් අඩුයි මගේ මේකේ හිතා ගන්න බෑ මොකක් වුණාද කියලා යාට ඔයාලට වෙනවත් ගන්න මේ ඔයන්නේ ඒ සෙට් එක තමයි මේ කූඩ චුට්ටක් අස් කරලා දැම්මා දෙන්නෙක් බැස්ස උඩට අනිත් තුන් දෙනා උඩ ඉන්නවා මේ කෙනෙක් නෑ ඇත්තටම හරිම දුකයි මේ දවස් ටිකේ මාරු විදිහට මගේ සත්තු නැති වෙනවා වට්ටමවල ඉතින් hello guys කියන්න දුක් වෙලයි සත්තු ටික අද ගොඩක් වෙලා හිටියෙත් නෑ සාමාන්‍යයෙන් බැස්සා ඇත්තටම කිව්වොත් පාරයි උඩ ගහන්න කියලා වෙච්ච දෙයක් සත්තු දෙන්නෙක් නෑ සත්තු දෙන්නෙක් අඩුයි guys මම හිතා ගන්න බෑ හිටියා කැරකි එනකොට කොහි ගිහිල්ලාද දන්නේ තරම් පට්ටම අවුලක් සුදු එක්කෙනෙක් නැති වුණා ඒකේ බිත්තරක් තියෙනවා ඉරිලිත් ඉන්නවා මට තේරෙන්නේ ඇයි වෙන්නේ කියලා
තමයි මේ දවස් ටිකේ මාරම අවුල් දවස් ටිකක්. මම හිතන්නේ ආයි කියලා මෙතන ඉන්න මේ බැච් එක කෙනා වගේ. එයාත් එක්ක තව බැච් එක කෙනෙකුයි සුදු ඉන්දියන් කුරුල්ලෙකුයි වීඩියෝස් වල ඇති වලට මම අර කලින් වීඩියෝ එකේ කියන්නේ කියලා තිබ්බේ මේ වර්ගය මොකක්ද කියලා. අන්න ඒකේ මේ සුදු ඉන්දියන් කුරුල්ලා තමයි නැත්තේ. එයයි තව බැච් කුරුල්ලෙක් හිටියා. එයයි තේරෙන්නේ නැහැ මොකද්ද කියලා. අර එහා පැත්තේ ඉන්න මල්ලි කෙනෙක් උගේ වැඩේ බරයි අල්ලන එක. එහෙමත් සමහරට ඒවත් බහලත් දන්නේ නැහැ. පොඩ්ඩක් ගිහින් බලන්න වෙනවා. මොකද බිත්තර තියෙනවා. ඒකයි. හරි ගයිස් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. බලමු අර ඇවිල්ලා හිටියොත් හවස් වෙද්දී සාමාන්‍යයෙන් ආවොත් මම ඔයාලට මේ වීඩියෝ එක කොහොමද දාන්නේ අද හවස වගේ වෙයි. එහෙම වුණොත් මේ මම අප්ඩේට් එකක් දෙන්නම්. එහෙනම් ගයිස් ගිහින් එන්න. ජය වේවා.